එහෙම බැන්නත් මොනා වුණත් උඹට කැරි වානරේ උඹට තියෙන පුකේ අමාරුව මොකද්ද? උඹට අදාළ නෑනේ. මට හොඳ උන් මට නරක උන් මට බැන්න උන් උඹට පුකේ අමාරුවද උඹට වැඩක් නෑනේ බා. හරිද? ගයින ෆ්‍රී ෆයර් ගන්න ගොඩක් උන් කතා කරනවා සඳුගේ account එක බෑන් වෙලා කියලා. මෙන්න තියෙනවා ළමයි account එක suspend වෙලා නෑ. එතනින් එහාට ප්‍රශ්න එතනින් එහාට උත්තර ඕන මේ යම්කිසි යාලට වැරදීමක් වෙලා ඇපොලොජයිස් කරා ඉතින් මට. හරිද? එයාලට වැරදීමක් කියලා ලොකු වැරදීමක් කියලා. එයාලා ඒකට මචං ඇපොලොජයිස් කරා. ඉතින් මම ඔයාලට account එක මම ගහන්න දෙන්නේ නැහැ කිව්වලු. හරි මම දැන් දෙනවා ලොග් වෙන්න රෑන්ක් අපි අප් කරනවා. රීජන් ෆස්ට් ගහන්න බැරි වෙයි. දවස් ගාණක් මිස් වුණා. ගෝතයන්ගේ කීමට මචං ආයේ back to region scene එකක් තියෙන්නේ. පට්ට ගැම්මක් අල්ලන්න යන්නේ region එක. මේකත් fake කියනවා නම් අරුගේ අයියටයි ඌටයි මචං බස්සන්න ඕනේ මෙච්චර විතරම දාර පොල්ලක් ඈ. ඉතින් ඔය මොනා කරත් වැඩක් නැහැ නේ. මගේ account එක මෙන්න තියෙනවා account එක. ඔය මොනා කරත් වැඩක් නැහැ නේ මෙන්න account එක. ඈ පිළිගන්නවා ගැම්මක් කොම්බ්ලෝ කියලා. ඉතින් කට්ටිය මොකද වෙන්නේ ළමයි? බෝඩර් එකේ කට්ටිය මොකද වෙන්නේ? කට්ටියම සැප සනීපෙන් පරිස්සමෙන් ඉන්නවා කියලා හිතනවා. අඩේ මේ මෝඩයොත් එක්ක එල්ලෙන එක මචං මෝඩ වැඩක්. හරිද? මම උත්තර දුන්නා මං ෂේප් වුණා. හරිද? මේ ඔයාලා මෝඩ ළමයි නෙමෙයිනේ මචං කට්ටිය. ඔයාලට තේරෙනවනේ. මට දැන් තීරලා තියෙන්නේ මෝඩයොත් එක්ක මචං මෝඩයෝ සහ මෝඩයන්ගේ අයියලත් එක්ක මචං එල්ලෙන එක මහ ගොන් වැඩක්. හරිද ළමයි? මේ මම ඌ කියන දහසක් කතා වලට මචං උත්තර දීලා අපි නිහඬ වෙනවා. හරිද? බයින් එක කරන්නෙත් නෑ වැඩක් නෑ බං. ඔය වගේ මේ මොක බාබකිව් එකක් දාන්න සෙට් වෙන ඩයල් එකක් මචං. ඇත්තටම වැඩක් නැහැ මචං. හරිද? බාබකිව් එකකට විතරයි ඒත් වැඩක් නැහැ කන්න බෑනේ බං. මම නම් වානර මස් කන්නේ නැහැ මචං. හරිද? ආතල් ගොඩයි වෙන්න මේ කට්ටිය. හැලෝ මගේ රත්තරන් යාළුවෝ ඔයාලා ලෑස්තිද? හැලෝ ඔක්කොටම එන්න කියපන්. ඩිස් එකට එන්න කියපන් ඔක්කොටම. මේ කට්ටියටම එන්න කියපන්. අර මැසේජ් එකට අර මේකට රිප්ලයි දාපන්. ඌව චාකෝල් වලට අරගෙනත් හරියන්නේ නැහැ බා. ඌව චාකෝල් වලට අරගෙනත් අපරාධේ බා. එල්ල කිරි. අද ඔක්කොම අපම අද ගිය පාර ලැජ්ජ වුණා මචං. මොකද්ද මම මේ ටාස් බායි එකේ මචං TikTok දාන ලයිව් ස්ටුඩියෝ එක මචං පැනල් එකක් කියලා. හරිද? ගිය පාර ගූ වුණා. දැන් මේ පාරත් ඉල්ලගෙන පුකේට ඉංගිරි ගා ගන්නනේ බයි යන්නේ. මට නම් තීරෙන්නේ මේ වගේ ගෝත වානරෙක් මචං. හරිද? මූ වගේ නිකන් කට්ටිය මාදේ. තප්පර ඇති. අද මචං ඔක්කොම 100ට 100ක් සියලුම දේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ප්‍රූෆ් තියෙනවා ඌ ළඟ. ප්‍රූෆ් ගාගෙන ගියා පුකේ. හරිද? ප්‍රූෆ් ගාගෙන ගියා පුකේ. වෙන මොකුත් නෙමෙයි. හ්ම්. ගරීන එකෙන් මචං මේ යම්කිසි යාලට වැරදීමක් වෙලා ඇපොලොජයිස් කරා ඉතින් මට. හරිද? එයාලට වැරදීමක් කියලා ලොකු වැරදීමක් කියලා. එයාලා ඒකට මචං ඇපොලොජයිස් කරා. ඉතින් මම ඔයාලට ඒ සියලුම දේ පෙන්නන්නම්. හරිද? මේ අනික තව දෙයක් තමයි කට්ටිය කියනවා බෑන්ඩ් වෙච්ච account ගන්න පුළුවන් කියලා. මම දන්න ධර්මින් මචං එහෙමනම් ගන්න බෑ. හරිද? ඒක ගත්තොත් ඒක එහෙම බෑන්ඩ් වෙච්ච account එකක් ගත්තා කියලා අපි ඔප්පු කරොත් ඒ කරපු මොඩරේටර් සහ කරේ කවුද ඒ ඔක්කොම මචං කෙලින්ම මචං නෙරපා හරින සීන් කෝන් එකේ තියෙන්නේ. හරිද? ඉතින් මේ හරි ඔයාලට ඕන ප්‍රශ්න මට එකින් එක කෙමින් කෙම ගේන්න. හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා සහ අන්තිමට මචං 100ට 100ක් ඔයාලට ළමයි ප්‍රූෆ් පෙන්නනවා මම. හරිද? 100ට 100ක්. ලංකාව බලන්නේ මල්ලු යකෝ මම මොඩරේටර් කෙනෙක් මම කිසිම කෙනෙක් නෙමෙයි බං මම KOL කෙනෙක් විතරයි. මට කරන්න පුළුවන් දෙයක් නැහැ. යම් කිසි කෙනෙක්ට උදව්වක් කරන්න පුළුවන් සහ අනවශ්‍ය විදියට කවුරු හරි දෙයක් කරනවා නම් මචං ඒ දෙයට විරුද්ධව කතා කරන්න පුළුවන් ඒ පුළුවන්කම තියෙනවා. මම කවදාත් මචං මම ඇත්ත කතා කරන්නේ. අවුරුදු 6ක් මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඌ කියනවා මම 2020 ලු ලයිව් පටන් ගත්තේ. ඌ දන්නේ නැහැ මම Facebook වලින් ස්ට්‍රීම් පටන් ගත්තා. මම Facebook ස්ට්‍රීමර් කෙනෙක් කියලා ඌ දන්නේ නැහැ. YouTube මම පටන් ගත්තේ ඊට අවුරුදු 2-3කට පස්සේ අවුරුද්දකට දෙකකට පස්සේ මම මතක විදියට මම Facebook ස්ට්‍රීමර් කෙනෙක්. ඌ මට කියනවා මම 2020 ලු ලයිව් පටන් ගත්තේ. ඌ 2017 ලු. දන්නේ නැහැ මට අදාළත් නැහැ. මට වැඩකුත් නැහැ මචං. පරණ ස්ට්‍රීමර් කවුද කියලා නෙමෙයි වැදගත්. ලයිව් එකේ ගේමක් ගහපු ස්ට්‍රීමර් සහ මේ කන්ටෙන්ට් ක්වොලිටි එකට දාලා දැන් ලයිව් ස්ට්‍රීම් ෆීල්ඩ් එකේ ගේමක් ගහන්නේ කවුද කියලායි මචං වැදගත්. නැතුව පරණ කවුද අලුත් කවුද ඒව ඇත්තටම අදාළ නැහැ. පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකෙන් ලංකාවේ වැඩිම මුදලක් ඉපෙව්වේ මං. මාසෙකට ලක්ෂ 12ක ස්ථීර පඩියකට මම වැඩ කරා. මාසෙකට ලක්ෂ 12ක් මගේ කතාව මම දාලා තියෙනවා S&T Global Corporation Private Limited අපේ page එකේ. ඔයාලට කියවලා බලන්න පුළුවන්. ඉතින් මාසෙකට ලක්ෂ 12ක් ඉතින් මම Facebook partner එකෙන් හෙව්වා. ලංකාවෙන්ම වැඩිම සැලරි එක ලැබුණේ මට ඩොලර් 5000ක්. ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට ඕනේ නම් මම ඔයාලට ප්‍රූෆ් ඕනේ නම් ඒවත් ප්‍රූෆ් පෙන්නන්න. මාසෙකට ඩොලර් 5000ක් හොයපු මට ඉතින් මේ වගේ ඇච්චෙක් බැච්චෙක් ඉතින් මචං කියන කතා මේ ගේම් එකක් ලොකු කරගෙන මේ මචං
පැනල් ගහලා නෝන්ඩු වෙච්ච ලැජ්ජ වෙච්ච ගෝතෙක් ගිය පාරත් ලැජ්ජ වෙච්ච උගේ ටාස් බාර් එකේ මචං තාමත් රන් වෙනවා මචං මේ Windows security Windows Defend එක රන් වෙනවා. Windows Defend එක ඇයි ටාස් මැනේජර් එකට කියලා මන් දන්නේ නැහැ බා. වැඩක් නැහැ හරිද? අද හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා ළමයි. මොකෝ මේ ප්‍රශ්න RP ගේමින් මම මේ මොකද්ද පැනල් ගහලා මම බෑන්ඩ් වෙලාලු කතන්දර ගොඩයි ඔයි කතන්දර ගොඩයි මේ අඩේ මචං මේ ඔන්න මං කෙලින්ම අද කිව්වා කියලා දෙයක් මතක තියාගනින්. මට මචං මොන දේ නැති වුණත් මොන දේ වුණත් මට මොන ප්‍රශ්නේ වුණත් කොහොම වුණත් මම කවදාවත් මචං හම්බ කරගෙන ගේමක් ගහපු මේ ගේම් එකට මං කෝටි 5ක් විතර මං හම්බ කරලා තියෙනවා ළමයි. කෝටි 3ක් 4ක් විතරනේ. කෝටි 4ක් කෝටි 5ක් ඒ වගේ ආසන්න මුදලක් මං හම්බ කරලා තියෙනවා ළමයි. මේ ගේම් එක නිසා මම එච්චර මුදලක් ඔයාලා කියන ඇති බොරු බයිලා පාර වෙන්නේ නැති කියලා මගේ ලස්සන ඉන්ටර්විව් එකක් ළඟ තියෙන්න තියෙනවා කවුරු ඉන්ටර්විව් එක කරයිද කියලා මට තාම අයිඩියා එකක් නැහැ මම තාම මගේ එක ඉන්ටර්විව් එකක්වත් මගේ YouTube එකේ හොයාගන්නත් නැහැ මගේ ලස්සන ඉන්ටර්විව් එකක් එන්න තියෙනවා ඒක ලබන අවුරුද්දේ තමයි මම කරන්න ඒ කියන්නේ මට කතා කරලා තියෙනවා යම් කිසි දෙනෙක් ඉතින් ලබන අවුරුද්දේ මම ඒ ඉන්ටර්විව් එකට යනවා ඉතින් ඒ ඉන්ටර්විව් එකේ ඔයාලට සියලුම දේ ඔයාලට දැනගන්න ලැබෙයි මං කොච්චර ගේමක් ගැහුවද මේ ගේම් එකෙන් ඉතින් ඒක නිසා මම ජොබ් එකක් කරත් වැඩ කරපු තැනට ගරහන පුද්ගලෙන් නෙමෙයි ඉතින් මම මේ ගේමක් ගැහුවේ මේ ගේම් එකෙන් මං ගේම් එකට මචං කවදාවත් වැරද්දක් කරන්නේ නැහැ අද වෙනකම් පැනල් එකක් ගහලත් නැහැ ගහන්නෙත් නැහැ ගහන උන්ට උපදෙස් දෙන්නෙත් නැහැ ළමයි පැනල් එකක් ගහපන් අනික පැනල් ගහපු එකෙක් කො මචං ලැජ්ජ කරන්න දෙපාරක් හිතන්නෙත් නැහැ අර අරු කියනවා එසි පැනල් ගහලා බෑන්ඩ් වුණාලු මම දන්නේ නැහැ එසි කොහොම හරි බෑන්ඩ් වෙලා තියෙනවා account එක බෑන්ඩ් account එක බෑන් ඌ හැක් ගහලාද වෙන උන් ගහලාද කියලා මන් දන්නේ නැහැ account එක බෑන් ඉතින් charter ඇත්තටම ලැජ්ජයි ඇත්තටම charter ඉතින් මට එසී මචං මාත් එක්ක ඉස්සර හිටපු එකෙක් දැන් නැහැ ඉතින් මට අදාළ නැහැ ඌ හැක්ද ගැහුවේ නැහැ ඌ හැක් ඉදාංග ඉතින් අහපන්කෝ හරි එහෙම බැන්නත් මොනා වුණත් උඹට කැරි වානරේ උඹට තියෙන පුකේ අමාරුව මොකද්ද? උඹට අදාළ නෑනේ. මට හොඳ උන් මට නරක උන් මට බැන්න උන් උඹට පුකේ අමාරුවද උඹට වැඩක් නෑනේ බා. හරිද? ඉතින් ළමයි මම මේ අවුරුදු 6ට මේ අවුරුදු 6ට මචං මම පොඩි තැන ඉඳන් පටන් අරගෙන මම ලොකු ගේමක් ගැහුවා කියලා මං හිතනවා මං දන්නේ නෑ. අම්මට මේ යහන් හැලෝ යහන් මේ උඹද බා? යසයි. අනේ යහනේ අවුද? අනේ හොඳ ඌ වෙන්න ඕනේ. මේ ඉතින් ළමයි මේ මම මේ අවුරුදු ගන්නට මේ අවුරුදු 6ට මචං මම ලොකු මැච් එකක් ගහවා. ඉතින් ඌ මට කලින් පටන් ගත්තද මට පස්සේ පටන් ගත්තා. මට ඒව වැඩක් නැහැ. මට අදාළත් නැහැ. මට වෙන උන්ගෙන් වැඩකුත් නැහැ. මම මේ මචං දහසක් දෙනා ඒ කියන්නේ ලංකාවේ ඉන්න ෆ්‍රී ෆයර් ගහන ගොඩක් උන් කතා කරනවා සඳුගේ account එක බෑන්ඩ් වෙලා කියලා. මෙන්න තියෙනවා ළමයි account එක සස්පෙන්ඩ් වෙලා නැහැ. එතනින් එහාට ප්‍රශ්න එතනින් එහාට උත්තර ඕන කට්ටිය නෑ එතනින් එහාට මොන හරි යම් කිසි දෙයක් ඌට හරි මොකක් හරි කෑකෝ ගහන්නේ නැත්තම් වානරෙක් වගේ මචං කැරි වානරෙක් වගේ කෑකෝ ගහන්නේ නැත්තම් ඌට ඩිස් එකට ඇවිල්ලා මේ මත් එක්ක කතා කරන්න ඕන මොන හරි ඌගේ අම්මලට බයිනවා කිය මේ ඌ කෑකෝ ගහන්න නැතුව සද්ද බද්ද කරන්න නැතුව කන පාත් කරලා හිටියානම් මචං හරිද ඒ කියන්නේ අහන්න තියෙන දේක් අහපන් කිසි ප්‍රශ්නයක් නැහැ අහන්න තියෙන දේක් අහපන් නිවැරදි ලෙස අහපන් ගෑණි වගේ කන මචං කන කීන් ගන්නවා ඉතින් එහෙම වුණාම මටම මල පයින්නවා එතකොට උඹේ අම්මා නෙමෙයි මට තාත්තා නෙමෙයි මට හැමෝම මතක් වෙනවා උඹේ ඉතින් ඒක නිසා මේ ඇවිල්ලා හරි විදියට දෙයක් තියෙනවා නම් අහපන් මේ RJ පැනල් ගහන්න කියලා තිබ්බා මම අද හැම එකකටම උත්තර දෙනවා අද හැම එකකටම උත්තර දෙනවා ළමයි අද හැම ප්‍රශ්නයකටම මම උත්තර දෙනවා RJට ආයි account එක මම ගහන්න දෙන්නේ නැහැ කිව්වලු හරි මම දැන් දෙනවා log in rank අපි up කරනවා region first ගහන්න බැරි වෙයි දවස් ගානක් මිස් වුණා region සෙල්ලම් කරනවා rank ගහන එක නතර කරා හරි ගෝතයන්ගේ කීමට මචං ආයේ back to region scene එකක් තියෙන්නේ පට්ට ගැම්මක් අල්ලන්න යන්නේ region එකේ RJ තමයි account එක play කරන්නේ මේ season එකේ ගැහුවෙත් RJ ගහන්නෙත් RJ ඉස්සරහට ගහන්නෙත් RJ හරිද ඉතින් ළමයි මේ RJ හැක්ද මොකද්ද කින්ද මන්ද ඕන ප්‍රශ්නයක් එන්න ඩිස් එකට එන්න මෙන්න ඔබට ආරාධනා ඇවිල්ලා අහන්න ඕන ප්‍රශ්නයක් ටාස්ක් මැනේජර් එකේ මගේ Windows Defend එක පින් වෙලා නැහැ මොකුත් නැහැ ඔයාට එන්න ඔයාට දැනගන්න පුළුවන් අපෙන් ඔයාට දැනගන්න පුළුවන් ළමයෝ අපෙන් එන්න ඩිස් එකට මේ RJ ලට එන්න කියවන්කෝ බ්‍රෝකන් අපි කතා කරමු මේ හැබැයි අර බෑන්ඩ් වෙච්ච account ගන්න පුළුවන් සීන් එක ඇත්ත අඩේ එහෙම සීන් එකක් තියෙනවා RP එහෙම සීන් එකක් තියෙනවා සල්ලි දීලා ගන්න පුළුවන් සීන් එකක් ඒකත් හරි මට ඒ ID ඔක්කොම ඒවා ඒ බෑන්ඩ් වෙච්ච account ගත්ත ID ඔක්කොම ඒවා ඒ ඔක්කොම කවුද කරේ කින්න මන්ද මොකද්ද රීසන් එක සල්ලි කීයක් දීලාද කරේ මචං ඒ කරපු මොඩරේටර් මචං කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන් හරිද මට ඒ ඔක්කොම ඒවා අනික තව දෙයක් අපි WhatsApp group එකක් හදනවා WhatsApp group එකක් හදනවා මට WhatsApp group එකක් අපි හදනවා ඒ WhatsApp group එකට හැමෝටම chat කරන්න පුළුවන් විදියට අපි හදන්නේ අපි හැමෝටම chat කරන්න පුළුවන් විදියට හදන්නේ එතකොට ඔයාලට මැච් වල සෙට් වෙන වෙන අනවශ්‍ය කිසිම දෙයක් ඒ group එකේ දාන්න බෑ ඔයාලට සෙට් වෙන
පැනල් ගහන කට්ටියගේ වීඩියෝ ක්ලිප් එක ස්ක්‍රීන් රෙකෝඩ් එකයි එයාගේ ID එකයි ID එක පේන විදිහට ස්ක්‍රීන් රෙකෝඩ් එකේ තියෙන්න ඕනේ. එයාගේ ID එකයි ඒ group එකේ දාන්න පුළුවන්. ඒ account යම් කිසි දවස් ප්‍රමාණයකින් ඉක්මනටම සස්පෙන්ඩ් කරන්න මම ඔයාලට මචං පොරොන්දු වෙනවා. හරිද? ඔයාලට පොරොන්දු වෙනවා. මගේ උපරිමය කරනවා. මොකද මේ ගේම් එක මචං කෙලවෙනවා බලාගෙන ඉන්න මං ආස නැහැ. මේ ගේම් එක කෙලවෙනවා බලාගෙන ඉන්න බෑ ආස නැහැ. යම්කිසි දෙනෙක් සල්ලි වලට යම්කිසි කෙනෙක්ව කතා කරලා ගරීන එකේ බෑන්ඩ් වෙච්ච account unban කරගෙන තියෙනවා. ඒ වලටත් මචං ලොකු process එකක් යයි, ලොකු වැඩපිළිවෙලක් යයි. ඉතින් ලෑස්තිලා ඉන්න පැනල් ගැහුවොත් ඉතින් අනිවාර්යෙන්ම මචං දඩුවමක් තියෙන්න ඕනේ. මොකද්ද පොපාගේ account එක මීට කලින් බෑන්ඩ් වෙලා ගත්තා. බෑන්ඩ් වෙලා කියන්නේ බා හැක් ගහලා නැත්තම් ගන්න පුළුවන්. හැක් ගහලා තියෙනවා නම් කවුරුම හෝ ගන්න බෑ. ගන්න බෑ මේ ගන්න විදියක් තියෙනවා. සල්ලි දීලා ගන්න විදියක් තියෙනවා. ඒකත් ළඟදීම නතර වෙයි. හරිද? ඒකත් ළඟදීම නතර වෙයි. ඕන කෙනෙක් එන්න ඩිස් එකට ඇවිල්ලා කතා කරන්න. යම්කිසි මේ report එකක් මට ගහපු යම්කිසි මට report එකක් ගහපු ළමයි මේ මට report එකක් කට්ටිය account එකට මම ගහලා තියෙනවා. ඒකට ගරීන එකෙන් තප්පරයක decision එකක් අරගෙන ඒක එයාලගේ අතින් වෙච්ච වැරද්දක් නිසා මගේ account එකේ ඒ තප්පරේ අනිත් පැත්තට මට දීලා තියෙනවා. එයාලා ඔය අදාළ පාර්ශවයන් ෂෙයා කරන ෂෙයා කරන්නේ හවස 3යි ගානට වුණා කියලා RJ ගේ ස්ක්‍රීන්ෂොට් මම ඔයාලට කලින් ලයිව් එකේ පෙන්නුවා. RJ කීයටද බං උනේ RJ? ඔව් ඉන්න මට RJ ගේ chat එකට ගිහලා මම ඔයාලට හරියටම වෙච්චලා ගැන ඒ තප්පරේ මට බ්‍රෝ මං ආවා. ආවනේ RJ. ඔව් ඉතින් හරියටම RJ මට දාලා තියෙන්නේ ළමයි. හරියටම දාලා තියෙන්නේ 4:04ට කියන්නේ 12:34ට 12 මාරාගේ දෙන්න 12:34ට හරියටම බෑන්ඩ් වෙලා තියෙන මගේ account එක 12:34ට 12:34යි තප්පර එක වෙද්දි මචං මගේ account එක ආපහු කිසිම ප්‍රශ්න නැතුව log වෙන්න පුළුවන් වෙනවා. ඒ අනිත් පැත්තට. එතකොට ඔය මේල් දීපු කට්ටියට මේල් ගිහලා තියෙන්නේ හවස 3යි ගානට. හරිද? ඉතින් මචං මේ ගරීන එකෙන් ඇපොලොජයිස් කරලා තියෙනවා මට මෙහෙමයි මෙයාලගේ අතින් මිස්ටේක් එකක් වුණේ කියලා. එයාලා මට සමාවෙන්න ඒ කියන්නේ ඇත්තම කතාව වරදක් වුණොත් මචං ඕනම ආයතනයක් නෙමෙයි කවුරු නම් මචං මිස්ටේක් එකක් නම් සමාවක් ගන්න ඕනේ. ඉතින් ඇපොලොජයිස් කරලා තියෙනවා මට. ඔයාලට තව මොන හරි දැනගන්න තියෙනවද? මම නම් කියන්නේ මුලින්ම කලින් වගේ ලස්සන වැඩන්න RP සිරාවටම කලින් 2021 2021 23 වෙනකම් මචං පට්ට කමියුනිටි එකක් පට්ට සහයෝගයක් කුණු හරප නැහැ. ආතල් විතරමයි මාර කමියුනිටි එකක් හිටියා. දැන් මචං මේ ඇච්චෝ වැච්චෝ ටික ෆෝම් වෙලා මේ මොකද්ද කතන්දර ගොඩාක් යනවා. ඉතින් මේ ඇච්චෝ වැච්චෝ ටික ෆෝම් වෙලා අනික මේ මොකද්ද ඌ බිල්ලවල්ල කරන තමයි දකලන්නේ. හරිද? ඌගේ views ටික මචං මූ ගන්න කඩා ගන්නවා මචං. ලස්සන ප්ලෑන් එකක් ගන්නවා සුපිරි. මේ ඌට මචං ඉතින් ඌ එකලු මන් දෙකලු මන්න මචං ස්ථාන බලන්නේ නැහැ. මට මචං මම බලන්නේ බෑ. ඔව් ඌ එකලු මූ දෙකලු මට නෑ ඌ කියනවා මම රජා වෙන්න ඕනේ. අනේ බම් මට රජ ඕනේ නෑ බං. මම මේ ඇත්තටම ලයිව් එක දාන්නේ මචං මට මේ හැදිච්ච ආදරය කරන කොල්ල කෙල්ල සෙට් එක මට මචං දාලා යන්න දුකයි. ඇත්තම කතාව. මෙහෙ ඉන්න කෙනෙක් දන්නවා මම මේ ලයිව් ස්ට්‍රීම් එක නතර කරලා මම බයිට් එකක් ගහවනම් මචං මට ඊසි මචං කොලයක් ගහන්න පුළුවන් නයිට් එකේ. හරිද? රුපියල් 20000ක් වන්න පුළුවන් දවසට. මාසෙට ලක්ෂ 6යි. එහෙම ඕනේ මාසෙට ලක්ෂ 4ක් හෙව්වා ගේපන්කෝ. ඒක මටනේ. ඒ ඔක්කොම පැත්තකින් තියලා මචං කොල්ලොත් එක්ක ආදරෙන් මේ ෆ්‍රී ෆයර් කමියුනිටි එකට ආදරෙන් ස්ට්‍රීම් කරන්න ආදරෙන් ස්ට්‍රීමින් ෆීල්ඩ් එකට ආදරෙන් ඒ නිසා කන්ටිනියු කරනවා මිසක් මචං වෙන හේතුවක් මත මම මේක කන්ටිනියු කරන්නේ නැහැ. හරිද? ඉතින් මේ ඔයාලට ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔය අදාළ පාර්ශවයන්ට කියන්න Discord එකට එන්න කියලා ඇවිල්ලා කතා කරන්න RJ පැනල් කියලා කියනවා නම් ඒකට ඔප්පු කරන්න සාධක පෙන්වන්න එහෙම RJ මගේ account එක play කරපු නිසා මගේ account එක ගියා කියලා RJ play කර ඉද්දි account එක suspend උනේ. එතකොට ගරීන එකට දාලා මං හැවා මේ ඇයි මගේ account එක මෙහෙම වෙන්නේ කියලා. එයාලා ගෝවා එයාලාගේ අතින් වෙච්ච අතපසුවීම සමා වෙන්න apologize කරලා තියෙනවා. ඉතින් ඔයාලට තව මොනවද දැනගන්න ඕනේ? අනික account එකක් banned වෙච්ච account එකක් මම KOL කෙනෙක් කියලා මට ගරීන එකට කියලා වෙන කෙනෙක් play කරේ කියලා. උගේ මානසිකත්වයේ බලපන් ගොන් හුත්තගේ ඈ උන්ගේ අයියා අනිත් පොන්නයා. අර පැත්තේ ඉඳන් හැචි සංජුට මෙහෙම කියපන් මම 2018 ලයිව් පටන් ගත්තේ මම අනේ බං අනේ ඌ පොන්නයා මුලින්ම. හරිද? අර පොඩි එකාගේ ඔළුව කන්න එපා. ඌ සුනාමියෙන් පස්සේ එකෙක්නේ. ඌට ලයිව් එක පාඩුවේ කරන්න දීපන්. උඹ සපෝට් එක දීපන්. උඹ අයියා කෙනෙක් විදියට උඹ මචං ඌට සපෝට් එක දෙන්න ඕනේ. නැතුව මේ ටොක්සික් කරලා තව එකෙක්ට බැනලා මේ මාත් එක්ක එල්ලෙන්න ආවේ නැත්තම් මම බයින්නේ නැහැ. මට උඹලගෙන් වැඩකුත් නැහැ. උඹලා ඇත්තටම බම් මට කබ්බෝ බං. හරිද? මට ඇත්තටම වැඩක් නැහැ. මේ මාත් එක්ක එල්ලෙන්නේ නේ හින්දා. හරිද? උඹ නැත්තම් උඹ පාඩුවේ ඉන්නවා නම් බං උඹ සුපිරි. මට වැඩකුත් නැහැ. උඹ සුපිරි. හරිද? මාත් එක්ක එල්ලෙන්නේ එනේ හින්දා මචං මං කියන්නේ මොකද්ද? අර පොඩි එකාගේ ඔළුව කන්නේ සම්පූර්ණ අර ගොම් පොන්නයා ලොකු එකා. හරිද? කෙලින්ම මං කියනවා මචං. පව් බං මේ පොඩි එකා මචං හැම තැනින්ම කොන් වෙනවා. ඈ
අයියෝ බං චාටර් කක්කි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ඩිස් එකට ඇවිල්ලා අහපන් පොන්නෙක් වෙන්නේ නැතුව කොන්ද පණ තියෙන මම කුණුහරුප කියන්නේ නැහැ මම බයින්නෙත් නැහැ උඹ එක කුණුහරුපයක් හරි පටන් ගත්තෝ මචං මම දිගට හරහාට වැලක් දෙනවා මචං අමත පදන් වෙන්න හරිද ඉස්ම යන්න දෙනවා හරිද ලියාගෙන ඉන්නේ. ඔව් කෙලින්ම එලිනුත් කරනවා ඉතුරුවත් දෙන්න නෑ ඒවලුත් කිසිම කුණුහරුපයක් කියන්නේ නැහැ උඹේ කාටවත් බයින්නෙත් නැහැ මගේ කාටවත් බයින්නත් බෑ මේ උගේ මොඩරේටර් මචං හරිද මොඩරේටර් පොන්නේ අහුමිද මොඩරේට අර මං ඕ මෝඩරේටර් එක තමයි මෝඩරේටරයක් තමයි ඌ අර මං ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියෙන එක මට දාන්නකෝ බිල්ලත් එක්ක මම අරගත්තේ මචං තරුවට මචං කුණු හරපෙන් බයින්න ඇවිල්ලා ඌගේ chat එකේ ඌගේ මොඩරේටර්ස්ලාද කොහොමද දන්නේ හෙන සෙට් එකක් මචං මගේ ගෙදර මිනිස්සුන්ට බැන්නපු හින්දා තමයි මචං මට ඌත් එක්ක ඇරියස් එකක් ඇති උනේ ඒක මම ඌට බැන්නා ඌ මට බැන්නා යම් කිසි පොයින්ට් එකක් මට හම්බුණා මම ඌට මචං චාටර් කරලා බැන්නා එතනින් එහාට ඒ දේ ඉවරයි මචං හරිද මට මං ඒක අතහැරලා ඉදාම දැම්මා දැන් මේ මූත් ඒ වැඩේ කරනවා ඉතින් අම්මගේ පදේ ඉඳන් ඉතින් කොල්ලෝ අහගන්න යන්නේ උඹේ මොඩරේටර්ස්ලාත් කියපන් ආයේ මගේ ගෙදර කෙට්ට හරි බැනලා තිබ්බොත් ආයි මම මෙහෙම නෙමෙයි කතා කරන්නේ. උඹට ආයි ලයිව් කරන්න බැරි වෙයි කොල්ලෝ ඈ. උඹට ඒ කියන්නේ තනිකර chat එකේ කුණු හarpa වැලක් විතරක් යයි. චාටර් නේ ලයිව් එකක් පාඩුවේ කරපන් බලන්න 20 30ද මගේ 20 30 මගේ 50ත් මගේ 500 800 බැලුවත් කවන්නේ නැහැ. අර උඹේ මානසිකත්වය මට නැහැ. අරු එක මන් දෙක සදුට ඕනේ රජ වෙන්න ෆ්‍රී ෆයර් වල මොකද්ද බං ඔය මානසිකත්වය? මොකද්ද බං? මට ඕනේ මචං මගේ ලයිෆ් එකේ මට රජ වෙන්න. මට ඕනේ මගේ ලයිෆ් එකේ මට අත දිගෑරලා මචං කණ්ඩාස මොනවාද බොණ්ඩාස මොනවාද ගණ්ඩාස මොනවාද මචං ඊ ටික අත දිගෑරලා මචං සල්ලි වේදම් කරලා අන්න ඒකේ රජ වෙන්නයි මට ඕනේවා මේ ගේම් මොනවාද මම මේ ලයිව් එකේ අරු රජ අරුගේ සබ්ස්ක්‍රයිබ් මෙච්චරයි සඳුගේ මෙච්චරයි මගේ මෙච්චරයි මොකද්ද බං ඔය වටේ මම චාටර් වං ඇත්තට ඌ කියනවා වී බැජ් ගන්න පුළුවන් ලක්ෂ 11කට ලක්ෂ 11කට වී බැජ් එකක් අරගෙන ආවිල්ලා මට ටෝක් කරලා පෙන්නපන් මම ඒ වී බැජ් එක අනිත් පැත්තට අයින් කරවලත් දෙන්න මොකද මචං මිනිස්සෙක් වැරදි කරනවා නම් ඒ වැරද්දට පෙනී හිටින්න මචං කොන්දපණ තියෙන්න ඕනේ ඉතින් මිනිස්සෙක් වැරද්දක් කරනවා නම් ඒ කියන්නේ වැරද්දක් කරත් කමන්නේ නැහැ මචං අනිත් උන්ට කරදරයක් නොවි දැන් අපිට ටෝක් කරන්න එනවා නම් ඉතින් මචං හිතන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ හරිද හැමෝම මැරෙන මිනිස්සුයෝ බං කාලා බීලා චිල් එකේ ඉඳපන් පැටියෝ කාලා බීලා චිල් එකේ ඉඳපන් මේ ඔය උඹගේ අයියා තමයි උඹගේ ඔළුව කන්නේ පොඩි එකා උඹ සුනාමියෙන් පස්සේනේ උඹ ගුණාසේ ඉතින් උඹ අරු ගහන බෙරේ පදේට ඉතින් උඹ නටනේ කරන්නේ ඉතින් ඒක කරන්න දෙයක් නැහැ මේ ඒක තමයි ඩිස් එකට වරෙන් උඹ අහන හැම ප්‍රශ්නයකටම අපි කුණු හරප කියන්නෙත් නැහැ උඹගේ කටින් කියවෙන්නත් බෑ කෑකෝ ගහන්න බෑ මුකුත් නැහැ උඹට තියෙන ප්‍රශ්නේ උඹට තියෙන ප්‍රශ්නේ අපි අද කතා කරලා විසඳගමු උඹට ඕන නම් තනි උඹයි මායි කතා කරමු මින් ඔක්කොම ඩිස් එකේ පල්ලහැට දාලා ඌ හරිද ටෝක් කරන්නේ අම්මට අර මොකද්ද මේ එහෙන ගොඩක් ඉන්න දැනකට මම නිකන් සිංහයා වගේ ඇවිල්ලා මං තනියෙන් ෆේස් කරේ හරිද ඌ අනේ බම් බාබකියු එකක් දාන්න හොඳයි බා චාකෝල් වලට ගන්න හොඳයි අඟුරුනේ. ඔව් චාකෝල් බා ඔව්. කොහෙද බම් බාබකියු දාන්නේ සගුරු වලින් මොකද්ද බං ඒ ඒක තමයි. පැනල් එක ගහුවට මොලේ නැහැනේ මේ අර එකෙක් කාලා සතු TDM වෙනා TDM නේම් එක දාගෙන ඕපන් එකේ පැනල් එකනොල ඒකට මොකුත් කරන්නේ නැත්තේ කියලා අහනවා මොකද ඉතින් මට මම මොනවාද ඉතින් මට ඌ TDM එකේ නෑ හරිද ඌ මට ටෝක් කරොත් එහෙම මට වදයක් වෙන්න આવොත් හරිද මම මොකටද බම් මේ අහ කියන ගැරඩි මචං ගැරඩි කර්මස්සේ දාගන්නේ ඈ දැන් වෙන එකෙක් මොකෙක් හරි එකෙක් මට මචං ඔන්න අර මගේ නමින් මචං අන්න account save කරනවද කොහෙද මන් දන්නේ නැහැ එකෙක් කරනවා හරි මේ RP මං උඹට ඉදපන් මං උඹට ඉදපන් ඈ බා අපිත් එල ඔව් තප්පරයක් දියම් මට තප්පරයක් දෙන්න ළමයි අම්මට සිරියනවා තව පොඩ්ඩේ ඔහොම ඉන්න ළමයි මං ඔව් යකෝ ඔක්කොම ටික පේනවා තව ටිකේ ඔහොම ඉන්න මේ බේ දැන් ස්ක්‍රීන්ෂොට් එකක් මං ගහලා පෙන්නන්නම් කොහොමද බං ඈ නැත්තම් උඹලා හිතනවනේ මචං මේ මං කියන්නේ බොරු කියලා ඔහොම ඉන්න ඔන්න මචං මේ ඒ කියන්නේ මට වර රෙකමන්ඩ් කරන්න විතරයි පුළුවන් හරිද මෙන්න තියෙනවා මේ දැන් ස්ක්‍රීන්ෂොට් එක ගැහුවේ මේවත් බොරු කියලා හිතන්න එපා මෙන්න තියෙනවා මම මේ මම රෙකමන්ඩ් කරලා තියෙනවා ළමයි මේ තියෙන්නේ මේ සිංගප්පූරු සෝරි මේ ඉන්නේ මචං ඔන්නේ ඔයාලා ස්ක්‍රීන්ෂොට් එක ගහලාම පෙන්නන්නකෝ මේ වෙලේ හරිද ඔන්න මචං ඔන්න ස්ක්‍රීන්ෂොට් එක ගහනවා මේවත් බොරු කියලා කියන්න එපා උඹලා එමට බඩු ඔහොම ඉන්නකෝ ඔහොම ඉන්න මෙන්න තියෙනවා ළමයි මේ ස්ක්‍රීන්ෂොට් එක මම ඔයාලට ගහලා පෙන්නනවා කෝ හරි ඔහොම ඉන්න ස්ක්‍රීන්ෂොට් එක ගහලා පෙන්නන්නම් යාර ප්ලීස් තප්පරදී මල්ලි කෑකෝ ගහන්න එපා මේ ඔන්න ළමයි මම රෙකමන්ඩ් කරලා තියෙන මේ තියෙන සිංගප්පූරු රීජන් එකේ මචං මේ GM
මං කන්ටෙන්ට් මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා මචං මේ මෙහෙමයි රෙකමන්ඩ් කරලා තියෙනවා හරිද උඹලා නැත්තම් ඕවත් බොරු කියයි ඔන්න මචං මේ මං දාලා තියෙනවා එයා අහලා තියෙනවා මොකද්ද channel කියලා මෙන්න RP ගේ ආපහු අපේ දගයා මල්ලිගේ ආපහු HBCUs ගේ noob ගේ ආපහු RJ ගේ ආපහු තකාගේ මේ විශී ගේ හරිද මේ සෙට් එක මම රෙකමන්ඩ් කරලා තියෙනවා මෙන්න තියෙනවා ළමයි ඕවා කියන්න එපා සඳුව උදව් කරන්න යන්නේ තුන් අරකයි මේකයි කියලා මෙන්න මචං මම රෙකමන්ඩ් කරපු link ටික මෙන්න තියෙනවා GM දන්න කට්ටිය දන්නවා ඇති ඔන්න ඒක පෙන්නුවේ නැත්තම් කිය යම්මු අරුවට අරන් දෙනවා මේ සඳුව කාටත් සපෝට් එක දෙන්නේ නැහැ නේ කියලා ඔන්න මචං ඒක ස්ක්‍රීන්ෂොට් එකත් පෙන්නුවේ මේ ආපහු මේ අරු වරෙන් කොල්ලෝ උඹ වරෙන් මේ උඹේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා සුද්දා එකක් නෑර අහන්නේ මොකද්ද කුණුහරුප මොකුත් නැහැ බයින්නේ නැහැ මචං මේ ඔබ දන්නවනේ මං බැන ගන්න මනුස්සෙක් නේ ඔයාලා ඕන ටික අහන්න මං බැන ගන්න මනුස්සෙක් නේ බ්‍රෝ ඔයාලා ඔක්කොම FB live එක එන්න උනාද ළමයි හා මොකක් වුණා page එකේ නැද්ද හා page එකේ නැහැ මොකද්ද බං ඒ ඕනේ මේ තප්පරයක් දැන් Facebook live එකේ එන්නලා තප්පරයක් දෙන්න ළමයි එන්ඩලාව මේ ඇයි බං කනෙක්ෂන් ඩ්‍රොප් එකක් ගියත් දන්නේ නැහනේ live එකට හිටියේ ඕ මින් ළමයි මේ මං live එක පොඩ්ඩක් ඒ ෂැඩෝ මගේ දැන් ෆුල් ස්ක්‍රීන් එක තියනවා දැන් කලින් භාගයෙන් දැන් ෆුල් එක මේ වෙලා පැනල් එකේ හින්දා නේද නෑ බලන්න කැත දින්න දෙයක් ඕ මින්න ළමයි මේ Facebook live එක පොඩ්ඩක් ආයෙ දාන්න තප්පරයක් දෙන්න මං කට්ටියත් එක්කම ෂැඩෝ අන්න ෆ්‍රීස් බලාගෙන ඉන්නවා පල්ලෙහාට අදිනක ඈ ෆ්‍රීස් පල්ලෙහාට අදිනකම් බලාගෙන ඉන්න තප්පරයක් දෙන්න වදින්න බෑනේ පල්ලෙහාට අදින්න ඕනද මේ තප්පරයක් දියම් මේ Facebook live එක දාන්න ඕනේ ඈ ඩිස්සයිල මැක්‍රෝ නතෝ ගහලා පෙන්වන්න ෂැඩෝ හරිද අනේ වං මැක්‍රෝ කාර්යය පිට මැක්‍රෝ දුරේකට විතරනේ යකෝ සද්දක මේ අද Facebook live ඕනේද ළමයි Facebook live ඕනේද Facebook live එක දානකම් මට විනාඩියක් දෙන්න ළමයි අවුලන්නේ තප්පරයක් දෙන්න ළමයි මේ Facebook live එක දානකම් Facebook live තප්පරයක් දෙන්න live එක ඉතර වෙලාවක් යන්න මේ අරු මේ එතකන් අරු වරෙන් මල්ලි පත් එක මේ ඔබ මාත්‍ය මොකක්ද තියෙන තරහ මොකද්ද තියෙන ඇරියස් එක උඹ දැන් ගිය පාරක් චාටර් වුණා අම්බානික චාටර් වුණා එතනින් ගිය පාරේ දැන් පස්සේ කතා නැහැ නේ බා ඔව් වෙන ඒකට කිව්ව කතාව දවස් 5කට විතර ඇවිල්ලා මෙව මේ software එක වෙන්නුයි දවස් ඔව් ඒකටත් කිව්ව කතාව අර උන්ගේ අයියා පැත්තින් නම් කිව්වේ ඒකටත් මම AI වලින් හැදුවලු මට මාත් දැක්ක එක ඒ පැත් ඒ අයියට එන්නේ මම කතා කරන්න කලින් ඌ කියනවා මේ ඒ වෙලාවෙම පෙන්වන්න පුළුවන්ලු මේ මොකද්ද ඒ දවස් 5ක් ගියලු තිලාවට අබ්බෝ මරු ආතල්ලන්නේ මේ දවස් 5 අපි ගත්තේ තප්පරයක් දෙන්න ළමයි මම මේ Facebook මතකයි දාර්ජේ උඹලට මං කියන්නේ ඌට තව ආතල් ගන්න දෙමු ආතල් ගන්න දෙමු මගෙන් කට්ටිය ආනවා හරි ළමයි Facebook live එක දැම්ම Facebook live එක දැම්ම තප්පරයක් දෙන්න මරු ටිපර් කිරිලා ටිපර් කරේ මූ ඒක ෆෝන් ඒ ස්ටාස් තියනද ඒවලට දරු හවුල නැහැ ආවද ඔය බල ලයිව් එක වැටුණානේ මේ හරි ළමයි මේ හරි මේ ඌ වරෙන් සුද්දා උඹ වරෙන් අද ප්‍රශ්නේ ඉවර කරගන්න ඕනේ නැත්තම් මේක මෙතනින් එහාට කතා කරන්න බෑ පැටියෝ මේක මෙතනින් එහාට කතා කරන්න බෑ මේක මෙතනින් එහාට සම්පූර්ණ මචං සම්පූර්ණ ඉවර වෙන්න ඕනේ thank you දරුවා ආදරේ අර ෆ්‍රීස් ගෝතිය ඔය දපම් පල්ලහැට කවුද මේ එන්න ඕන කට්ටිය ඔක්කොම ඩිස්සරේ මේ මචං පැංජෝ උඹ වරෙන් කොල්ලෝ උඹගේ අයියවත් එක්කගෙන වරෙන්කෝ අයියවත් එක්කගෙන වරෙන් පැටියෝ කම්පියුටර් ලයිව් එක බලන්නේ නැත්තේ ලයිව් එක බලාගෙන නැත්තේ බයින්නෙත් නැහැ මොකුත් කියන්නේ නැහැ මචං කිසි දෙයක් කියන්නේ නැහැ සුද්දා අනේ පැටියෝ මේ උඹ අනේ පැටියෝ උඹ වරෙන් පැංජෝ ඉවර වෙලා දැම්මම ඉවරයි ඔව් මේ ප්‍රශ්නේ මෙතනින් ඉවර වෙන්න ඕනේ උඹට ඕන දැනගන්න ඕනේ මම හැක් දෙක මොකක්ද කියලා හැම තියෙන ප්‍රශ්න හැම එකක්ම අහපන් ඔය ඕන එකක් අහපන් ඕන එකක් අහපන් අද එයා ගාව තියෙන අනේ හැබැයි බං උඹලා තාත්තා බං කල්පනා කරලා බං උඹලා අයියව හැදුවේ නැත්තම් මචං උඹට ඔය වගේ ප්‍රශ්න එන්නේ නැහැ බං සිරහම කතාව උඹ හොඳට හැදෙත තිබ්බා ඔව් උඹ උලන්නේ උඹ පාඩුවේ හිටියා මේ උඹ ෂේප් එකේ හිටියා
බාටත් කරදරයක් නැතුව හිටියා උඹලා අයියා ඔය විස බීජ දාලා අයියෝ පව් සෙටින් එකේ ඉඳලා අයියාට දෙන්න තමයි ප්‍රශ්නේ. අන්න තමයි පස්සේ අයියා තමයි කියලා දීලා තියන්නේ අරක පින් කරගනි මල්ලි කියලා ලයිව් එකලා අරු තවත් ලැජ්ජ නැතුව කියනවනේ මං අරුගේ වී බෙජ් එක අයින් කරාලු යකෝ එහෙම දෙයක් කරන්න බෑ අනික මං කරන්නෙත් නෑ බං හරිද টොප් ලෙවල් එකේ ඉන්න ස්ට්‍රීමර්ස්ලා මචං පර්සනල් ප්‍රශ්න වෙනයි දැන් මටයි උටයි පර්සනල් ප්‍රශ්නයක් තිබ්බා නම් ඒක අපි දෙන්න විසඳ ගන්නම් chat එකේ කට්ටියවත් ඔය මේ වගේ මචං ගෝත සිපයියෝවත් මචං අවශ්‍ය නෑ ඒක උයිමයි ලයිව් එකේ අරගත්තා හරි ලයිව් එකෙන් ඉවර කරා දැන් පස්සේ මේ යකා මචං මේක අදින ඇදිල්ලවා ඌ අවුලන්න හදන බොරු කිව්වේ. උඹේ ලයිව් එක බලද්දි ලයිව් එකේ හිර වෙනවා යකෝ බිට් රේට් කීයද දාලා දෙන්නේ ඒ දැන් මෙච්චරලා හොඳට HD බලන්නේ තාම බලන්නේ අවුල නෑනේ ඔබ ලැග් නෑනේ ස්ට්‍රක් නෑනේ නෑ මගේ ඩිස් එකේ තියෙනන්නේ බලන්න මට කේස් නෑ එහෙනම් අවුල නෑ 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 ලෝඩ් five G නෑ අවුල නෑනේ නෑ හරි අවුලක් නෑ ඩයරෙක්ට්ලි මේ බලන්න. ඉක්මනට වරෙන් ඔබගේ අයියවත් එක්ක කරනවා මේ ඌට පුළුවන් නම් දන්න එකෙක් ඉන්නවනම් කෝල් එකක් ගාපන් බයින් කරන්නේ නැතුව මේ මූට අපිත් තියෙන ප්‍රශ්නේ මොකද්ද මං ගහන්නද කෝල් එකක් එහෙනම් කෝල් එකක් ගාපන් ඒස්ගේ යාළුවා නේද ඒස් උඹේ යාළුවා නේ කෝල් එකක් ගාපන්කෝ අනේ අනේ ඒ සෙකම මුකුත් නෑ වීඩියෝ නෑ වීඩියෝ ඉඩි කොල්ලක් ගපන් සනික්ක ගෙන්න ඔබ බය වෙයි. රෙජ්ජක් දාලා දාන්න. එන්න ඊවා තනි තනියෙන් හරි කතා කරමු උගේ මචං කාලෙකට පස්සේ මචං views වැඩිම ගියේ ලයිව් එක ඌට කාලෙකට පස්සේ මේ ඌට කාලෙකට පස්සේ views වැඩිම ගියේ මචං මේකද කොහෙද ඔබ නෑ පෝස්ට් මුකුත් දාලා නෑ අනේ සුදු පැංචෝ අනේ පැටියෝ මචං වරෙන්කෝ පැංචෝ දිනුක අම්බෝ අර උඹත් එක්ක සෙල්ලම් කරා කිව්ව නේද මාස දෙක තුනක්ද කොහෙද මොකක්ද මේ කොහෙද බං මේ යකා කොහෙද බං මාත් එක්ක සෙල්ලම් කරලා තින්නේ මේ වගේ ගෙරිවානරෙන් මන් දන්නෙත් නෑ වා ලයිව් එක පටන් ගද්දි ඔව් මේ කතා කරගෙන ඉතින් කතාව නවත්තලා දැන් ලයිව් එක දාන්නේ ඔය ආයි මුකුත් කියවන්න එපා ඔය මොකක්ද කිව්වේ අයියෝ සාමිනේ මේ ඉක්මන් කරපන් සුද්දා ඉක්මන් කරපන් අනේ පැංචෝ මගේ ෆයිබර් කනෙක්ෂන් එක අඩේ මහත් ෆයිබර් එකක් ඒ මූත් ෆයිබර් බං ආරපි ඒ ලයිව් එක බලන්න ඒවා ඉන්නේ අවුල නෑ බලන් ඉන්නේ අවුල නෑ බං ඒත් නෑ 1080p 60 fps බලන්නේ මේ හරි මේ ඉක්මනට වරෙන් ගොසුත් මේ කෝල් එකක් ගහපන්කෝ පැංචෝ මේ අපි මේ අද හරිද උඹලට 100ක් අද ප්‍රූෆ් පෙන්නනවා මචං හරිද උඹලට ප්‍රූෆ් කියන්නේ ඔය දැන් සමහරුන් හිතාගෙන ඉන්නවා සඳු ඇත්තටම හැක් ගහලා ඊබන් චාටර් වැඩක් කරේ එහෙම හිතනුන් නැතිනේ අර බං අනේ බං මට මාත් එක්ක හේට් තියාගන්න එපා මම සේප් එකේ ලයිව් එකක් කරන මට ස්ටාර් ඩොනේෂන් එපා මට YouTube ඩොනේෂන් එපා මගේ ලයිව් එක මචං උඹලා ඇඩ් යන්න නැති විදියට YouTube හදාගන්න පුළුවන් නම් මචං එහෙම හදාගන්න හරි බලපන් එහෙම කිසි කේස් එකක් නැහැ YouTube එකේ මගේ රෙවෙනියු එක උඹලාට social blade එකේ බලන්න පුළුවන් මගේ මාසි වියදම් මට කරන්ට් බිල් නම් මම යන රුපියල් 50000ක් විතර එතකොට හිතලා බලපන් මම ඇයි ලයිව් කරන්න කියලා හරිද මේ ෆේක් සබ්ලා ගහලා නැහැ ෆේක් නෑ දෙයක් මගේ ෆේක් නෑ මට මචං මගේ 500 බැලුවත් 600 බැලුවත් 100 බැලුවත් මට ඒක වටිනවා මේ ලබනවාර රීජන් ෆස්ට් ගහනවා ළමයියා කියලා ගහන්නේ ලබනවාර රීජන් ෆස්ට් ගහනවා ලබනවාර රීජන් ෆස්ට් රීජන් අලුත් එන්නේ 7 වෙනි මාසෙද 7 නේද 7 වෙනි මාසේ ඉස්කෝල නිවාඩුනේ ඉස්කෝල නිවාඩු මාසෙන් මම ගහන්නේ 8 වෙනි මාසේ මොබයිල් 8 වෙනි මාසේ ඉස්කෝල නිවාඩුනේ අගෝස්තුනේ තොට දෙයක් කොයි තෝගේ ලංකාවේ ඉස්කෝලේද මගේ ඉස්කෝලේද ඈ තෝ කොහොමද දන්නේ මගේ නිවාඩුව මාත් එක්ක කොට ඔට්ටු නෑ හරිද ඔට්ටු නෑ උඹ ඉස්කෝලේ යන්න එපා කැම්පස් කියපන් එහෙනම් හරි හරි ඉතින් ඒක ඉස්කෝලයක් නෙවෙයි ඒක ඉස්කෝලයක් නෙවෙයි බෑ බෑ ඒක බෑ යුනි එකක් ආ යුනි නේ යුනි ඒ වුණා යුනි කියන්නේ මොනවද? යුනි කියන්නේ උඹ කන જાතිය අර උඹට වෙලා තියෙන දැන් ඔය ඉරි ඉරි කියලා අයියේ ඩිස්ලින්ක් කිල්ලනවා දිනුකොලයෝ කවුද දිනුකොලයෝ කියන්නේ ඌද මට රිපෝට් එක ගහලා බෑන්ඩුරා කියන්නේ හා උස්සන්න ඇල්ම සදුවා ඈ උස්සන්නේ සඳුවයි මං කෝල් ගත්තා නම්බර් එකකින් ගත්තා සදුව මම උඹට තව එකක් දාන්නද ෆොටෝ එකක් දාන්න බලපන් සදු ආ WhatsApp බලපන් දැන් බලන්න මොකක්ද බං මේ වවන මාත් කලාන තිබ්බ මේකයි ඔය කවුද බං ඔය දිනුකොලයෝ කියන්නේ තාමත් ප්ලේ කරනවා ඉන්නේ දිනුක දැන් live ඉන්නේ. කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න නිකන්. නෑ මේ ලයිව් එකේ දාගෙන අවදාන දාලා තියෙන්නේ. අවදාන දිල්ලන්නේ ඩයල් එක රීජන් ඉන්නවද ඔය ඌ රීජන් හිටියත් වැඩක් නැහැ ඉතින් thumbnail එක ගම්මනේ බං ඇදලා අරන් තියෙන නෙට්සර thank you so much ආදරේ අඩේ ඇයි බං මේ මං මේ වගේ මචං බොට් එක් කියලා උඹලා මට හැක් කියන්න එපා ඈ ඇයි බං මෙහෙමයි ඉතින් හේ ඔළුවටම කස්ටම් වල ඔළුවටම වදිනවා මචං හරිද කස්ටම් වල ඔළුවටම වදිනවා කරන්න දෙයක් නැහැ නේ බං ඉතින් වාන්රයා කියනවා සචින අර S කියලා දාලා තිබ්බේ උඹ ගෑනලු සචින අච්චර සාදු සාදු කියලා මචං S අකුරෙන් හයිඩ් කරන්න ඕනේ නැහැ නේ බං ආයේ උඹලා මොඩියෝ වෙන්න එපා ඌ වාන්රයා ගොනා හරිද අනේ බං උඹලත් ඇයි උට මොකද කියන්නේ? නෑ නෑ අර අච්චර S අකුර මෙන්ෂන් කරලා තියෙන්නේ මාව නෙමෙයිනේ බං ඌ මගේ එකක් නම් ඔහොම දාලා දානවනේ මචං ඉක්මන් කරපන් වෙලා යනවා උඹ හින්දා මෙච්චර වෙලා බලාගෙන ඉන්න බෑ
ඕකයි නෑ බං ජීවිතේ කෝලාස අඩේ නාකි නයිටි ගෑනියන් ඊපංගොම ඒයි අපරාධයක්. හරි මේ ටිකක් බැන්න නගෙන හැබැයි ඕක නැවතුනා කියවකෝ රිලා සංගණනයට ආවේ නැති වානරයෙකු සොයයි ඉරු නිවුස් මචං උඹලා හැමදාම ලයිව් එකට සෙට් එකක් මට මේ ලයිව් එකෙන් earn කරන්න කිසිම උවමනාවක් නැහැ ලයිව් එකේ gift විතරයි දෙන්නේ මේ ටිකේම gift දුන්නා දවසට ජෙම් 5000 7000 දුන්නා මම හිතන්නේ නේද අපි එහෙම දුන්නා නේද weekly දුන්නා weekly 4 5 10 එහෙම දුන්නේ හරිද ඉතින් මේකෙන් මට earn කරන්න උවමනාවක් නැහැ ළමයි මට ලයිව් එක ආතල් එකේ බලන සෙට් එකට මට support එකක් දීලා chill එකක් දුන්නා නම් ඇති මේ මොකද්ද කෝවර දිනක ලයිව් කියන එකට මම දාලා තියෙන්නේ වා එකෙක් කිල්ලුවා මම Discord link දාලා තියෙන්නේ මොකද්ද බං ඒස එහෙනම් පස්සේ ඒකයි අරම්බන් ඒකයි මං කිව්වේ මේ මට අයිඩිය දාපන් බෑන් අරගෙන තියෙන account එක මට දාපන් මම ඒක ආයෙ අවල දෙන්නම් පයි නෑ නෑ දාපන් free of charges යවල දෙන්න මාත් එක කැම්පස් එකේ ඉන්න කොල්ලෙක් එහෙනම් එපා දැන් කියන්නේ සඳුවත් එක්ක ඉන්න උන්ට සඳුවයිම කරන්නේ ඉතින් ඇත්තනේ යකෝ ඉතින් මගේ අම්මා තාත්තා මගේ යාළුවෝ උන්ට කෙලවන්නේ නෑ මචං මට අරින්න එන උන්ට තමයි මං කෙලවන්නේ පාඩුවේ ඉන්න මචං 9ට අපි මචං 9ට අපි කරදර කරන්නේ නෑ හරිද මధుව සජිත් ප්‍රේමදාස වගේ කටහැරියෝ මෝඩ කතාවක් කියන්නේ අයියෝ අතල් ගොඩයිවා ආර්ජේගේ සෝස පාටේ ගැනයි කතා කරමු ඇත්ත අපි ඒක කතාව නෙවෙයි දැන් මම ඒක කතා කරන්නේ මම දැන් දිස්සාවේ. ලොකු වැදගත් කතා කරේ ඉන්නේ මේ මේ හරි මේ ඌ එන්නේ නැහැ නේද මම ප්‍රූව් එක පෙන්නලා ඉවර කරන්නද ඉවර කරන්න තියෙන ප්‍රූව් එක පෙන්නලා අපි කස්ටම් ටිකක් ගහන්න නැද්ද නෑ කස්ටම් නෙමෙයි BR ළමයි RJ log ගලා RJ my account එකෙන් ගහයි RJ මේකේ login දාපන් මට හරිද දැන් ඌ හරි ආවා ඌ කියන එකක් තමයි මේ account එකෙන් මට විතරලු play කරන්න පුළුවන් RJ ට play කරන්න බැහැලු හරිද RJ ලු hack ගහලා දෙන්නේ හරි මම දැන් login දෙනවා RJ ට RJ මගේ account එකෙන් එයි අපි rank ගහනවා region 11ට ඉන්නේ region first ගහන්න බැරි වෙයි උපරිම ගේමක් දෙනවා මේ RJ ට ගහන්න බෑ කියපු account ඔන්න මම දැන් login දෙනවා RJ දැන් log ගා මට මොකක් හරි account එකක් දිහා log වෙන්න bro. ඇන්නේ ඌ බැච් එකේ ඉතින් නිකඩට දාන වැක්. හරි හරි උඹ බැක් කියලා ඉවරලා මම මේකෙන් log කරලා අප් කරන්න ගනි ඔන්න මචං ඌ කියන ගොන් තකතිරු බූරු ගොම් මූසල උන්ගේ අයියත් මූසලයා ඌත් මූසලයා කියන කතාව මචං ඔන්න එහෙම් පිටිම RJ account එක දුන්නා RJ සුපුරුදු පරිදි මේ RJ මචං my account එක අප් කරන්න යන්න ඔන්න පළවෙනි එක මචං ඌ කියපු කතාව එතනම ඉවරයි දෙවෙනි එක ගරීන එකෙන් apologize කරපු කෙලිම මම ඔයාලට 100% mail එක පෙන්නනවා @garina.com එකෙන් මට එවලා තියෙන මේල් එක මම ඔයාලට පෙන්නනවා. එයාලා මට WhatsApp එකේ මාත් chat කරා. chat කරලා ඉවරලා මට apologize කරා. මෙහෙමයි යාළුවගේ ඇති mistake එකක් උනේ. ඉන්න මම මේ message එකේ screenshot එකක් පෙන්නන්නම්. සාදුවා ඕම ඉන්න මම ඔයාලා. ඉතින් කිව්වද උඩ ඩිසෙන් එක මොකද්ද මේ ගිහිල්ලා අහපන් මොකද්ද අවුල මොකද්ද වෙන්න ඕනේ කියලා. දිනුක කාලයට නේද ඔව්. ඌ ගයිඩ් එක ඉල්ලගෙන නම් හිතා ඉන්න ළමයි උගේ යූත් ලයිව් ඉන්නවා ඒක දා අහපන්කෝ කියලා. කෝබන්. ඔව් මොනවාද? අර ඩොවික්ස් කියලා අනේ වෙන කවුද? ඌටත් රීච් වෙන්නද ඔහෙද ඕනේ. ඔය ගිහිල්ලා තියෙන එකක් කතා කරලා මේ ලයිව් එකට ගෙන්නන්නත් එපා. ලයිව් එක බැලියොත් නෑ බං රෝස පාට දුත් එහෙනම් අකයි දෙයක් කට්ටිය බලනවා මට යන්න වෙලාවක් හරි. රෝස පාට ආර්ජේ බය වුණා අර මේ දැන් ස්ක්‍රීන්ෂොට් එක ගහලා පෙන්නන්නේ. මේ වීඩියෝ එකේ ලොග් අවුට් වෙන්න කොහොමද? සඳු අයියට දැන් ලොග් වෙන account එක ඕනද? මට account එකක් නම් ඕනේ. මේ දැන් screenshot එක ගහලා අර පෙන්නන්න. ID එක දැම්ම ෂැඩෝ බලාගන්න. ළමයි බලාගන්න. Our team is checking but my sense is probably no issue. කෑ ගහන්න එපා බා. You can continue playing. මං කිව්වා මං play කරන එක නතර කරලා දින මෙහෙමයි කියලා. ඊට පස්සේ after I will get exactly answer I will continue. මම කිව්වා මෙහෙම මට හරිම උත්තරය ආපුවම මම තමයි play කරන්න ගන්නේ නැත්තම් play කරන්නේ නැහැ කියලා. Okay, just got confirmation. Confirmation එක ආවලු we accidentally banned your account for a short period and thus reverted it. Apologize for it. හරිද? මේක ට්‍රාන්ස්ලේට් කරලා බලන්න තේරෙන්නේ නැති කට්ටිය මොකද්ද කොහොමද කියන්නේ කියලා. එයාලගේ යම් කිසි හේතුවක් මත ෂෝට් පීරියඩ් එකකට බෑන් වුණාලු. ඒක ආපහු රිවර්ට් කරාලු. ඒකට සමා වෙන්න කියලා එයා කියනවා. ඊට පස්සේ මං කිව්වා මෙහෙමයි my fans sharing I am මෙහෙමයි මම කට්ටිය චීට් මං චීට් කරා කියලා මෙහෙමයි මගේ චීට් කරලා account එක බෑන් වුණේ කියලා ෂෙයා කරනවා කියලා. හරිද? ඊට පස්සේ ඌ කියනවා මේ you can explain that you have checked with Garina staff and say there was an error. කිසිම issue එකක් නැහැ මෙහෙමයි කියලා මේ කිව්වා කියලා කියන්නලු. අර දිනුක කියන එකට අවධානයද බං ඕනේ? ඈ? අර රිකට් අනේ පිස්සුද බං ඔය රික්වෙස්ට් ලිස්ට් ෆුල් එකගේ රික්වෙස්ට් ලිස්ට් දැම්ම නම් හරි පිස්සුද බං උඹලා ගිහිල්ලා කතා කරම මට කතා කරන්න දෙයක් නැහැ. මට මේ චූන් කරන්න උවමනා නැහැ බා. මේ මට චූන් කරන්න උවමනාවක් නැහැ. ඌ මොනවද කියන්නේ
උංග ෆෝන් කරන්න එපා බං. අපෝ ඌ බං කරදරයි බං. උඹලා ගිහිල්ලා මේ ඕව උන අතැරලා දාපන්. මත් එක වලි දාගන්න එපා බ්‍රෝ. මන් ඩිස් ලින්ක් එක දැම්මා මන් ඩිස් වලි ලින්ක් එක නෙමෙයි දැම්මා. රීච් හදාගෙන දාගන්න. ඔව් ඒක තමයි මන් ඩිස් ලින්ක් එක දැම්මා. අපේ කවුරු හරි ගිහිල්ලා කොහෙන්ද මොකක්ද මේක දාලා දෙන්නේ? මේමයි මට උන් එක කතා කරන්න උවමනාවක් නැහැ. මහා එකයි අරු වෙන්නේ නැහනේ පොඩි එකා. සුනාමියෙන් පස්සේ එකා එන්නේ නැහැ නේ මේ මං මගේ account එකේ log ගන් කෝඩ් එක දෙන්න. ඔන්න මේ RJ ට ඔයාලට RJ ස්ක්‍රීන් දාන්න පුළුවන්ද? මෙල්ල පස්සට. අයියෝ බං හොයපන්කෝ. මේ ලයිව් එකේ ලයිව් එකේ පෙනෙයි මේ RJ ට account එක මගේ play කරන්න බෑ කිව්වා. RJ hack ගැහුවේ කිව්වා. මට විතරයි මගේ IP එකට විතරයි මේ account එක තියෙන්නේ කියලා කිව්වා. ඔන්න මචං දැන් RJ log වුණා. RJ සුපුරුදු පරිදි මගේ account එක rank up කරන්න යන්නේ. හරිද? සුපුරුදු පරිදි කෝඩ් එක කිව්වද? මට account එකක් ඕනේ log වෙන්න ඕනේ. මේ සඳුවයි ෂේන්ගේ කවුන්ට් එක දෙන්න කියලා සීන මෙසේජ් එකක් දැම්ම සඳුවයි. ඔව් මෙතනට. දාන්නද? මම කෝඩ් එක මේ මම mic mute කරලා කියනවා. මේ ෂැඩෝ මං ඔයාලට දැම්මා. මේ අර දින කුත්තේ ඩයල් එක ඩිස් එකට එන්න අහනවා. කෑ ගන්න එපා පොඩ්ඩක් දාන්න. හරිද log වුණාද? හරි. log වුණාද? අරු හරියන්නේ නැහැ අරු පොඩ්ඩක් වැඩි. ලයිව් එකේ පෙවුන්නේ නැහැ නේ මොකද? එක්ක බයිනවා. ඔව් ඔව් AWM කතා. ලයිව් එකේ මොකද පෙවුන්නේ නැහැ නේද? යකෝ මගේ බෑන්. නෑ නෑ. උගේ ලයිව් එක තමයි. අන්න අර WhatsApp නම්බර් එක දැම්ම. උබිලා අයෝ දෙවන් කිව්වා කියලා. මේ RJ කතා කරපන්කෝ RJ. ඇහෙනව නේද? ආ. අය ඇහෙන්නද දුවා? දැන් ඇහෙන්නේ. දෙන්න කියන්නේ. පොඩ්ඩයි මම කියන්නේ. මම ලොග් එකක් ඉන්නේ. ඉන්න මම මේකක් දාන්නම් පොඩ්ඩක්. මොනවද උඹ දාන්නේ? ඩිස්ප්ලේ කැප්චර්. අනේ මේ RJ ලීඩ දන්න මොකක් කියවපන් බං. අය මොකක් එහෙම කියවන්න. ඕනේ. හරි හරි උඹ ඒක ඔෆ් කරලා ලයිව් එකේ පෙවුන්නේ නැහැ නේ. මේ ඔන්න ළමයි මොනවද මේ RJ log වුණා. RJ ලයිව් එකේ ඉන්නවා ඔයාලට ඒ පැත්තෙන් බලන්න පුළුවන්. RJ log වුණා. දිගටම දැන් මම ලයිව් නෑ මම දැන්. බලයිව් නැද්ද? දැම්මේ නෑ බ්‍රෝ. RJ සුපුරුදු පරිදි RJ log වුණා. මේ RJ දැන් මගේ account එක play කරන ඔන්න ඔයාලා අරු කියනවා මගේ IP එකට විතරලු account එක දීලා තියෙන්නේ. ගරින එකෙන් unban කරගත්තලු. මම partner කෙනෙක් ඉන්න ඔන්න ඒ ඔක්කොම සම්පූර්ණ සම්පූර්ණ තර්ක ටික එම් පිටින්ම කැඩුවා. මේ දප්පරයක් දිහා මම මේ proof එක පෙන්නන්න. උඩ invite දාන්න කියලා. පේන්නේ නැහැ නේ. ඔව් ඔව්. මේ මුකුත් පේන්නේ නැහැ නේ ඔයාලට. පේනවා. පොඩ්ඩින්. තාම ඉදවන්ට යා. දප්පරයක් දෙන්න ළමයි. නෑ ඒ ටික පෙවුනට කමක් නැහැ. ඒ ටික පෙවුනට කිසි අවුලක් නැහැ. දප්පරයක් දෙන්න. මොනා කියන්නේ? දප්පරයක් දෙන්න ළමයි මට. බෑ කට්ටිය ඔක්කොම ෂෙයා පාරක් දාමු ළමයි. කට්ටිය ඔක්කොම ෂෙයා පාරක්. ඇහෙන්න. හරි මේ ළමයි මොකද හරි මට කොහොමද මම මේක දාන්න කලින් මේක පෙන්නන්නේ. ළමයි මෙන්න තියෙනවා මගේ මේල් එක හරිද? මෙන්න තියෙනවා මගේ මේල් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේල් එක මේ මගේ මේල් එක මේක ෆේක් එකක් නෙමෙයි. මේක ෆේක් එකක් නෙමෙයි මේ මගේ මේල් ඉන්බොක්ස් එකේ ඉන්නේ. හරිද? මගේ මේල් ඉන්බොක්ස් එකේ ඉන්නේ ළමයි. ඔයාලට කොහොමද ඒක කරන්න මේල් එක ඕපන් කරොත් මොකුත් පේන්නේ නැතුව ඇතිනේ. හරි. ඔන්න ළමයි මම මේල් එක ඕපන් කරා. හරිද? ඔයාලට මේ අන්තිමට පේනවා ඇතිනේ @garina.com. හරිද? මම දැන් ඊළඟ සීන්ස් එකට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න. තප්පරයක් දෙන්න. හරි ඊළඟ සීන්ස් එකට ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්නම්. නැත්තම් මේක දැක්කොත් අවුල. හරිද? ඔයාලට ඒ කියන්නේ ඩීටේල්ස් මචං ෂෙයා කරන්න බෑ. ඔයාලට පේනව නේද ළමයි? ඔයාලට පේනවනේ හරිනේ අවුලක් නැහැනේ. මේ @garina.com හරිද? ඔන්න @garina.com එකේ මචං ලස්සනට තියෙනවා. මෙන්න මේවා ෆේක් කියලා කියන්න එපා. එයාලා මචං එයාලගේ මම කෙලින්ම මට ප්‍රූෆ් එකක් ඕනේ මගේ ලයිව් එකේ කට්ටියට පෙන්වන්න කියලා මම කිව්වා. ඔය තැන් දෙකක් වහලා තියෙන්නේ ළමයි මේ එයාලගේ පර්සනල් ඩීටේල්ස් අපිට ෂෙයා කරන්න බෑ. හරිද? අපිට ෂෙයා කරන්න බෑ. ඔන්න hi gaming සදු we have looked into recent ban on your account කියලා මගේ ID එක දාලා මෙහෙමයි 13 වෙනිදා was reverted to normal shortly after මේ ආපහු ඒක revert කරා. The ban was not done due any hacking activities detected on your account. Apologize for any මචං හරියට කියවන්නේ මේක ට්‍රාන්ස්ලේට් දාලා හරියට කියවන්න. මේකත් ෆේක් කියනවා නම් අරුගේ අයියටයි ඌටයි මචං බස්සන්න ඕනේ මෙච්චර විතරම දාර පොල්ලක් ඈ. හරිද ළමයි? ඔන්න ළමයි මං ඔයාලට ඔන්න ප්‍රූව් එක පෙන්නුවා 100%
ප්‍රූෆ් එක පෙන්නවා. දැන් එතනින් එහාට මචං මට මුකුත් කියන්න එන්න එපා. දැන්වත් උඹලට හරිද? කට්ටිය මොකද කියන්නේ? කට්ටිය හරි නේද? කැම් එක නම් ඕෆ් වුණාට කමක් නැහැ. මෙච්චර විතර දාර පොල්ලක් බස්සන්න ඕනේ මචං. දෙකේ මචං ලණු දෙකකින් ඇදලා අත් දෙකට ගහන්න ඕනේ. ආයි මුකුත් නැහැ. මේ ගරියන එකෙන් මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ. ඔන්න ගරියන එකෙන් මචං 100% ප්‍රූව් එක මම පෙන්නවා. හරිද? දැන් කාටවත් මුකුත් කතන්දර කිසි දෙයක් කියන්න බෑ. මට ලොගින් එකක් දුන්නා නේද? මම account එක log වෙනවා. මේ RJ මම මගේ account එක log වෙනවා උඹලා කොට. උඹලා කොට. හරි උඹලා log වුණාත් නැතත් කවන්නේ. උඹ දැන් live දාගෙන play කරනවනේ. හෙට අනිද්දා දිගටම play කරන්න ඕනේද? දිගටම දැන් මචං RJ play කරනවා. දැන් අරෝ කවන්නේ RJ ට play කරන්න බෑ. RJ hack ගැවවලු මචං. ඔය දා ලොග් ගියා. වෙන ළමයි RJ මගේ account එක log වෙලා ඉන්නේ කො. මේ RJ මගේ account එක log වෙලා දින්නේ මේ emulator එක ඔක්කොම සමානයි ඈ. අර මගේ screenshot එකේ තිබි emulator එක පේන්නේ නැහැ බා. මේ version එක වෙනස් කරා bro. ෆයිල් දාන්න bro MSI. හරි උඹ මගේ එකෙන් ගහුවේ ෆයිල් නේ ඉතින්. ඕකමනේ. ඔව්. MS වලට මාරුණා. හරි. මේ තියෙන මචං මේ අම්මෝ ඕකටම මොන හරි කියයි මේ. ඕකටම මොන හරි කියයි. උඹ blue stack කලින් ගහපු එකටත් log ගියා. ඒක නෑ. ඒක ඩවුන්ලෝඩ් කරලා හරි ඒක log වෙලා පෙන්නපන් ඈ. මම log වෙනවා. ඔන්න මෙන්න hack එක. මෙන්න hack එක මේ. ළමයි. ඒ මොකද්ද බා? නෙච් එක නේද? දන්නවා දානි තියර අන්ලිමිටඩ් අන්න ළමයි මාට්ටු ඈ. මචං මාට්ටු බඩු පාර. දැන් ඉවරයි ආ. ඉක්කට ක්ලෝස් කරා. මේ අරු මේ ඔය යන්න මේ ආපංගෝ අරු අයියට කියයි ඈ. උඹ දැන් MSI දාගෙන ඉල ඒක blue stack ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා ඒකෙන්ම ගහපන්. උඹ ඒකෙන්ම ගහපන් ඒක අවුලක් නැහැ බා. උඹ ලේටස්ට් නේ ගැහුවේ. ඒකේ ඔය ඒකේ සීන් එක දිනවද ඔය අරකට ලැග් වෙනවා කියන්නකෝ. නෑ කමක් නැහැ. උඹ දැන් log වෙලා පෙන්නපන්. උඹ log වෙලා පෙන්නපන්. ලොග් වෙන්න හරි. ආයෙ නැත්තම් අම්බෝ දන්නවනේ මචං. ඔකටත් කයි කතන්දර කියයි ඈ. ඔව්. අයියා මචං පයර් වුණොත් එහෙම. ඕන මචං නෑ එහෙම අවුලකුත් වෙන්නේ නැහැ. ඌ කිව්වනේ මගේ IP එකට විතරයි මගේ ගේම් එක log වෙන්න පුළුවන් කියලා බා. මගේ IP ඔව් මේ log out එක මට log වෙන්න. මගේ IP එකෙන් මට විතරලු ගේම් එක log වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න RJ log වෙලා පෙන්නුවා. RJ ඉස්සරහට දිගටම මගේ එකෙන් rank up කරනවා. ගරින එකෙන් මට mail එකක් එවුවා. apologize කරලා එවපු mail එක මම ඔයාලට පෙන්නුවා. WhatsApp එකෙත් apologize කරපු mail එක මම ඔයාලට පෙන්නුවා. ඉතින් ළමයි මට ඔච්චරයි. ඉතින් ඔතනින් එහාට දෙයක් බෑනේ. අනේ බයින් එකේ බෑන පුතෙන් බං ඔය රීච් එක පොඩ්ඩක් ඉල්ලන්නේ මට නම් පොඩි කප්පුනම්. උඹ ට්‍රේනින් ග්‍රවුන්ඩ් ද බං? ඔව් බැක්. මම ලොග් වුණා. නමුත් මම මේ අවුලක් නෑ එහෙම කෙස් නෑ. අවුලක් නැද්ද? නෑ නෑ. එහෙම ගෙස් දැන් නැහැ. ඉතින් මං වැරදිලා ලොග්ගුනේ අරු උඹ දිනුකට බයයිනේ. දිනුකට බයයිනේ. මොනහට බය වෙන්නද බං? කවුද වගේ කවුද මේක account එකක් ඇවිල්ලා ඉතින් අනේ අම්බෝ අනේ වා ඩිස් එන්න කියලා. උගේ මන් දැක්ක views 1ද 2ද යන්නේ. ඉතින් ඔය මචං ඔව් දැන් 100 ගණක් ගියා වර කිව්වා. 100 ගණක් ගියාද? දෙන්නයි හිටියේ live එකේ. දෙන්නයි දෙන්න හිටි ඈ? දැන් 100ද? තව චුට්ටක් වෙනවා. තව චුට්ටක් ගේමින් සාදුවට වෙනවා. එතකොට 200යි. තව හොදටම වෙනවා අයියත් එක්ක එකතු වෙලා. එතකොට 500යි. හරිද? කබරය පාට මොනවාද? ඉතින් ඔය මොනා කරත් වැඩක් නැහැ නේ. මගේ account එක මෙන්න තියෙනවා account එක. ඔය මොනා කරත් වැඩක් නැහැ නේ. මෙන්න account එක. ඈ ඔතනින් එහාට මම උත්තර දෙන්න දෙයක් නැහැ. මේන් account එක තියෙනවා ළමයි. හරිද? account එක බෑන්ඩ් වුණා කියනවනම් කෝ? ගරින සයිට් එකට ගිහලා සර්ච් කරලා බලන්න මගේ ID එක බෑන්ඩ්ද කියලා. මේ ගේම් එකේ ලයිව් එකේ මෙන්න මේ ID එකද කියලා බලන්න. මෙන්න 18යි 38යි 618යි 72ද කියලා බලන්න. මෙන්න තියෙනවා account එක. මෙන්න තියෙනවා leaderboard එක. හරිද? බෑන්ඩ් වුණා නම් leaderboard ගලවලා යනවනේ. හරිද? මෙන්න තියෙනවා leaderboard එක. හරිද? account එක බෑන්ඩ් වුණොත් බජා account එක බෑන්ඩ් වුණොත් leaderboard හිටින්නේ නැහැ. leaderboard එක ගලවලා යනවා. මෙන්න leaderboard ඉන්නවා. හරිද? මෙන්න group වලට යන්න පුළුවන්. ෂැඩෝ ගනි. මෙන්න group වලට යන්න පුළුවන්. බෑනේ මට එන්න බෑ. අනේ හුත්තෝ. මෙන්න group වලට යන්න පුළුවන්. හරිද? group වලට යන්න පුළුවන්. මෙන්න ගියා චිම්පන්ජියා. මෙන්න leaderboard එකේ ඉන්නවා. කෝබන් අර මේ අයියාගේ setting වලින් ගහන එක leaderboard හිටියා නෑනේ බං. අඩේ ඌ නෑ බං. අඩෝ වයි බං. ඌ මේ leaderboard මට උඩින්නේ බං හිටියේ. මං දැන් දවස් 3ක් 4ක් නේ බං නතර කළා. 13 නේ නතර කරේ. අද 15 දවස් 2ක් නතර කළා. දවස් 2කට මචං මං තාම region 11. ඌ තාම නෑ. ඌ region එකේ නෑ. ඇයි යන්න ගියා මැකිලා. බෑන්ඩ් වෙනවා ඈ බෑන්ඩ් වෙනවා නම් ওই සීන් එක වෙන්න බෑ බෑන්ඩ් වෙනවා නම් account එක බෑන්ඩ් වෙනවා නම් අනිවාර්යෙන් කොහෙද බං leaderboard අපි ඉතින් බෑන්ඩ් නෙමෙයි. අපේ hack pool වැටලම leaderboard ගෙලෙව්වා. එදා ඔය හැක් මැසේජ් එක ඔය මේ TDM එකේ ගොඩක් ඉන්නවද බං region එකේ අපේ කොල්ලෝ බලමු. විනාඩි දෙකකට දැන් මෙවුන් නෑ රෑන්ක්. කණියා ඉන්නවා. අපි නම් ලෑලි වල කණියා ඉන්නවා ගේමින් සාදු ඉන්නවා ඇනිමල් ඉන්නවා. අඩෝ මේ region ඉන්නවනේ බං අපේ TDM කොල්ලෝ සෙට් එකක්ම මචං. සුද්ද මරු ඈ වාසි. අපේ ඇනිමලයක් ඉන්නවා කියපන්කෝ. සතා ඉන්නවා සතා. TDM සුද්දද? සුද්දත් මේ අපේ එකේ නෙමෙයි මූ අපේ කිල්ලේ නෙමෙයි මූ මොකෙද්ද වන්දා. ඌ කික් කරානේ.
අපරාධය